හෙලෝ ගුඩ් මෝනින්. ඉතින් ඔන්න අද සෙනසුරාදා උදේම පොඩි ගමනක් යන්න කියලා හදන්නේ. අද දසුණා නෑ, දසුණාව හැලුවා. ඉතින් දසුණා නැතුව තමයි යන්නේ. ඉන්න මට පාර වීඩියෝ කරන්න බැරි. අදත් කුරුණෑගල ආවට තියෙන ලස්සනම තැනක් බලන්න තමයි යන්නේ. ඉතින් අපි ඉස්සරහට ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් ඔන්න මම දැන් ඇවිල්ලා ඉන්නේ රිදී විහාරයට. ඉතින් රිදී විහාරය ඇතුලෙන් තමයි යන්න තියෙන්නේ. ඉස්සරහට ගිහලා හම්බ මීටර් 800ක් තියෙනවා පල්ලෙහා ඉඳලා. හරි. ඉතින් ඔන්න අපි දුෂ්කර ගමනකින් පස්සේ පහංගල මුදුනට ඇවිල්ලා ඉන්නවා. ඇයි මම අද පහංගල තෝරගත්තේ? ඉතින් ඒකට විශේෂ හේතුවක් තියෙනවා. මොකද ඔයාලට පේනවා ඇති මේ වැටවල්. ඉතින් මේ පහංගල මුදුනට වෙන කොහෙන්වත් ප්‍රවේශ මාර්ගයක් නැහැ. එතකොට මේවා ගේනවා නම් ගේන්න ඕනේ අර කැලේ මැද පාරේ. ඉතින් මිනිස්සු එච්චර මහන්සි වෙලා මේ යකඩ උස්සගෙන ඇවිල්ලා මෙච්චර ලස්සන තැනක් හැදුවේ තවත් කෙනෙක්ට බලන්නනේ. ඉතින් මම හිතනවා ඒ මිනිස්සුන්ගේ මහන්සියට අපි වටිනාකමක් දෙන්න ඕනේ. ඉතින් ඒ හින්දා මම අද පහංගලට ආවා. ඇත්තටම මෙතන මාරම ලස්සන තැනක්. මෙතෙන්ට ආවට පස්සේ විශේෂත්වයක් තියෙනවා. මොකද මේක මධ්‍යම පළාත සහ වයඹ පළාත වෙන වෙන රේඛාව අපිට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මම මේකේ සත්‍යතාවය ගැන දන්නේ නැහැ. බොරු කියන්න ඕනේ නැහැනේ. මේක ජනප්‍රවාදයට අනුව මේ පහංගලේ තිබ්බ ඉටිපන්දමකින් ඔයාලට පේන වැව හදන්න උදව් වුණා කියලා තමයි කියන්නේ. ඉතින් ඒකේ සත්‍යතාවය පිළිබඳව මම දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවනේ අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න අනික් අයටත් දැනගන්න. හරි. මේකේ උස ගැන ගත්තාම මේක මීටර් 300ක් උසයි. ඒත් එක්ක මුහුදු මට්ටමේ ඉඳලා ගත්තොත් මීටර් 303ක උසක් තියෙනවා. මේ පරිසරය සම්බන්ධව එච්චර තමයි කියන්න තියෙන්නේ. ඊත් එක්කම කියන්න ඕනේ මේකට එන මාර්ගය ගත්තට පස්සේ ඔයාලට එන්න තියෙන්නේ කෙලින්ම ඔයාලා එනවා රිදී විහාරයට. රිදී විහාරයට ආවට පස්සේ රිදී විහාරේ වෙහෙරට එන්න ඕනේ. වෙහෙර ගාවින් පල්ලෙහාට පාරක් තියෙනවා. ඉතින් මේ පාර දිගාවට පස්සේ මීටර් 800ක් විතර එන්න ඕනේ කැලෑවේ. පාර හදලා තියෙන්නේ මේ වගේම වැටවල් දාලා. ඉතින් එතකොට ඔයාලට මෙතෙන්ට එන්න පුළුවන්. ඔයාලා කුරුණෑගල හරේ කුරුණෑගල පහු කරගෙන වෙන කොහේ හරි යන ගමන් හරිනම් අනිවාර්යෙන්ම ඇවිල්ලා යන්න ඕන තැනක් මේක. මොකද විනාඩි 10කින් වගේ මේ කන්ද නැගල ඉවර කරගන්න පුළුවන්. ඒත් එක්කම ලස්සන පරිසරයක් තියෙනවා. හොඳට හුලං තියෙනවා. ඉතින් හොඳ මයින්ඩ් රිලැක්සින් ප්ලේස් එකක්. හොඳයි නම් ඔයාලගේ පේජස් වල දාගන්න ඕන දාගන්න කිසිම ගැටලුවක් නැහැ. මොකද මේක තව කෙනෙක්ට දකින්න ඕනේ, මේ තැනක තව කෙනෙක් දැනගන්න ඕනේ. ඉතින් මට ඒක ගැටලුවක් නැහැ. ඉතින් එහෙනම් ගිහිල්ලා එන්න. මේ වීඩියෝ හොඳයි නම් අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඔයාලා දෙයක් ගත්තා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා අපිව ෆලෝ කරන්න. YouTube එකට පොඩ්ඩක් ටික කාලයකට වීඩියෝස් අප්ලෝඩ් වෙන්නේ නැති වෙයි. බලමු අපි ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා. ඉස්සරහට දිගටම සෙනසුරාදා දාවල් වලට වීඩියෝස් වැටෙයි. අපි බලමු කොහොමද ඉස්සරහට වෙන්නේ කියලා. ඉතින් ආයෙත් කියනවා ඔයාලා අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න. මේ වීඩියෝ හොඳයි නම් අනිවාර්යයෙන්ම like කරන්න. එහෙනම් ගිහින් එන්න.